අපි කාඩ් ප්‍රොසෙස් එක ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට අපි කාඩ් පේජ් එකට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ කාඩ් එක empty විදිහට දැන් තියෙන්නේ. ඉතින් අපි browse skills කියලා press කරොත් එහෙම අපිව navigate වෙනවා product search එකට. ඉතින් මෙතනදී අපිට පුළුවන් අපි ඕන කරන product එක select කරලා ඕන කරන product එක select කරලා මෙතනින් add to cart කියන button එක press කරාට පස්සේ ඒක කාට් එකට යනවා. කාට් එකට ගියාට පස්සේ මෙතන header එකේ අපිට බලා ගන්න පුළුවන් කාට් icon එක උඩ මෙතන badge එකේ 1 කියලා තියෙනවා. මේ විදිහට දෙකක් ඇඩ් කරගත්තොත් අපිට මෙතනින් products දෙකක් ඇඩ් වෙලා තියෙනවා කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ කාඩ් icon එකට ගිහිල්ලා අපි කාඩ් page එකට ගියොත් එහෙම අපිට මෙතනින් බලා ගන්න පුළුවන් මෙතන අපි ඇඩ් කරගත්ත product දෙක තියෙනවා. ඒ වගේම මෙතන remove icon එක තියෙනවා. ඊට පස්සේ මෙතන proceed to checkout කියන button එක තියෙනවා. ඉතින් මෙතන කවුන්ට් වෙලා ගන්න ටෝටල් එකත් අපිට ඩිස්ප්ලේ වෙනවා. icon එක ප්‍රෙස් කරාට පස්සේ remove alert message එකක් එනවා. අපි ඕකේ ඒක දුන්නාට පස්සේ ඒක remove වෙනවා. මෙතනින් අපිට message එකකුත් එනවා. අපි header page එක ගත්තොත් එහෙම කාට් icon එකයි කාට් account එකයි තමයි අපිට මෙතනින් ගන්න තියෙන්නේ. එහෙනම් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් මෙතනදී කාට් PHP core එකක් දානවා කාට් එක කවුන්ට් කරන්න. එතකොට ඉන්සයිඩ් header page එක ඇතුලේ තමයි අපි මේක කරන්නේ. එතකොට අපි මෙතන variable එකක් අරගන්නවා කාට් count කියලා 0 කියලා. එතන e set එකක් දාලා user id එක අපි අරගෙන එතනදී අපි ගත්තොත් එහෙම SQL core එකකුත් අපි use කරලා තියෙන count එක as ගන්න from cart කියන එක where user id ට මේ user id ට සමාන කොච්චර products ගානක් ගන්නවද කියලා කාට් එකට. ඊපස්සේ අපි මෙතන display count එකක් use කරලා තියෙනවා. spam එකක් use කරලා ඊට පස්සේ PHP එකක් දීලා echo කරගෙන තියෙනවා count එක. ඊට පස්සේ product view page එකේ අපි ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් add cart button එක මෙතනින් දීලා තියෙනවා. මෙතනින් button එක send කරනවා product ID එක cart process එකට. එතකොට يعني data product ID එක 12 වෙනි ID එක නම් එතකොට අපි JavaScript පැත්තෙන් තමයි මේක sending product to cart කරන්නේ. product එක send කරන්නේ cart එකට. එතකොට මෙතනදී අපි ගත්තොත් එහෙම button එක click කරාට පස්සේ අපිට ඒ අවශ්‍ය කරන product ID එක තමයි fetch වෙන්නේ folder එකේ cart process.php file එකට post method එකෙන් තමයි යන්නේ. එතකොට මෙතන user click කරාට පස්සේ add to cart වෙනවා. එතකොට JavaScript එකෙන් product එක get කරගෙන post method එකෙන් request එකක් යවනවා cart process.php එකට. එතකොට cart process.php එකෙන් මෙතන e-set එකක් කරගෙන user session data අපි load කරගන්නවා. user id එක සහ user මොන role user ගේ role එක අපි මෙතන check කරගන්නවා. user බයද කියලා එක අපි මෙතනදී check කරගන්නවා. ඊපස්සේ database connection එක අපි මෙතන include කරගන්නවා. ඊට පස්සේ අපි මේක JSON type එකට තමයි server එකෙන් response එක return කරගන්නේ. ඊට අපි මෙතන authentication check එකක් කරනවා. කරන්නේ මොකෝ cart එක use කරන්න පුළුවන් buy කෙනෙක්ට විතරයි. අපි user id එක අරගන්නවා product id එකත් අරගන්නවා user id එක අපි අරගෙන product id එකත් ගත්තට පස්සේ station එක අපි මෙතන ඊට පස්සේ check කරගන්නවා අපි බලනවා මේක ensure කරගන්නවා මෙතන හරි values ද තියෙන්නේ කියලා එතකොට 0 වලට වැඩි value එකක්ද user id වලටයි product id එකටයි තියෙන්නේ කියලා මෙතන validate කරගන්නවා ඊට පස්සේ මෙතන check කරගන්නවා product එක already cart එකට exist වෙලාද තියෙන්නේ කියලා මෙතනදී queries අපි use කරලා තියෙනවා already in the cart කියන එක බලනවා. එතකොට අපි example එක විදිහට ගත්තේ fifth user 12 වෙනි product ID එක අපි අරන් තියන්නේ කියලා. එතකොට ඒක already exist වෙනවා නම් already exist කියන message එක අපිට display වෙනවා. එහෙම නැත්නම් in cart කියලා අපිට button එකකින් අපිට display වෙනවා. එතකොට remove product from the cart ගත්තොත් එහෙම එතකොට මෙතන if product already exist වෙනවාද කියලා අපි මෙතන if condition එකක් දාලා check කරගන්නවා. එතකොට ඒ condition එක දැම්මට පස්සේ එතකොට අපි මෙතනදී database එකෙන් core එක අපි මෙතන use කරගෙන product ID එක අපි user ID එක check කරගෙන user ID එක product ID එකයි check කරගෙන අපි product එක delete කරගන්නවා අපේ cart එකෙන් එතකොට field එක empty වෙනවා ඊට පස්සේ response එක අපිට success විදිහට යන්නේ success නම් done විදිහට අපි යන්නේ action එක එතකොට remove කියලා තමයි අපිට display වෙන්නේ cart ඒක අපි ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මේ card එකේ මේ product එක නැත්තම් card එකේ මේ product එක නැත්තම් මෙතනදී අපි insert core එකක් දීලා insert core එකක් දීලා මොන user id මොන user ගෙද මොන product එකද කියන IDs අපි capture කරගෙන අපි ඒක table එකට add කරගන්නවා එතකොට ඒකත් success එක done කියලා වැටලා action එක added කියලා අපිට display වෙනවා. එතකොට අපිට view cart items ටික view වෙන විදිහට ගත්තොත් එහෙම in buyer dashboard එක ඇතුලේ cart කියන tab එකේ තමයි අපිට මේක display වෙන්නේ. එතකොට අපි මෙතන search query එකක් අරගෙන cart table එකේ අවශ්‍ය details ටික දීලා
කාඩ් එකන ජොයින් කෝරයි සබ යස් කරගෙන කාඩ් එක ප්‍රඩක් කාඩ් එක ප්‍රඩට් ටේබල් එක සහ සෙල ටේබල් එක මෙතනදී ඇඩ් කරගන්නවා ඊට පස්සේ අපි ඩිස්පලේ කරගන්නවා ගෙට ප්‍රඩට් ඩීටේල්ස් අපි අරගෙන අයිඩ එක අපි චෙක් කරගන්න ටයිටල් එක බලලා ප්‍රයිස් බලලා සෙල්ලගෙනීම එක බලලා අපිට ඩිස්පලේ කරනවා ට ප්ලට් ලික්කරොත්ම ජවස්ක්‍රප් එකෙන් අපට සින් කරන ප්‍රඩක්් අයිඩ එක කාඩ් පොසෙස්.php එක එතකොට මේක චෙක් කරගන්නවා මේ ප්‍රඩක්් එක එක්සිස්ටලා තියෙනවන්න ඇද කියලා ජස්නම් රිමූ කරගන්න නෝනම් මේකට ඇඩ්ඩෙන එතකොට ජේසන් රෙස්පොන්ස එක රිටර්න් වෙලා කාඩ් කවන්ට අප්ඩේට්නවා හෙඩගේ ඒවගේම බයයට විය් කරගන්න අපේ ප්‍රඩක්ස් ටික